ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පුහුණු වීමේ සැසිවාරය ආරම්භ කරා මීට සති 3කට පෙර තායිලන්ත සමග ක්‍රීඩා කිරීමට සූදානම් වන ආසියානු කුසලාන අවසන් වටේ තරගයේදී අපි තායිලන්තයේ බැංකොක් නුවරේදී තායිලන්ත ජාතික කණ්ඩායමට එරෙහිව අපගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීම සඳහා අපගේ පෙර සූදානම් අපි දැනට නිමා කරලා අවසන්. ඊට ප්‍රථමයෙන් අපි ලාओස් ජාතික කණ්ඩායමත් එක්ක මාර්තු මාසයේ 20 වෙනි දින ක්‍රීඩා කිරීමට සූදානම්. පසුගිය නොවැම්බර් මාසයේ තමයි අන්තිම ජාත්‍යන්තර තරඟාවලිය අපි ක්‍රීඩා කරේ යෙමන් රාජ්‍යයත් එක්ක. එතනින් පස්සේ මාස 3ක වගේ කාලයක් විවේක කාලයක් තිබුණා ක්‍රීඩකයන්ට. ආසියානු කුසලාන අවසන් වටේ තරඟයට මුහුණ දීම සඳහා අපි දැනට සූදානම් වෙලා තියෙන්නේ. පසුගිය වසර වගේම තමයි ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා තාක්ෂණ වශයෙන් සහ මානසික වශයෙන් සහ අපගේ ක්‍රීඩා කුසලතාවය වැඩි කරන්න පුළුවන් සියලුම පහසුකම් අපි දැනටමත් ලබා දීලා අවසන්. ලාओස් තරගයේදී අපගේ කණ්ඩායමේ නවකම ක්‍රීඩකයන් 30 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතයි. වෘත්තීය වශයෙන් විදේශ රටවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 30 දෙනෙක්. ඒගොල්ලන්ගේ දක්ෂතාවයත් අපි මැනලා බලන්න ඕනේ. ඒත් එක්කම මාර්තු මාසයේ 25 වෙනිදා තායිලන්තයේ මම හිතන්නේ 60000ක වඩා අධික තායිලන්ත ප්‍රේක්ෂකයන් මැද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තායිලන්ත ජාතික කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කිරීමට සූදානම් වෙනවා. පුළුවන් උපරිම ශක්තිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ තරඟ දෙකේදීම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න නියමිතයි. ඒ වගේම තමයි පසුගිය කාලයේ අපේ ජාතික කණ්ඩායමට අපේ රටට අපේ ශ්‍රී ලංකා ධාජයට ඔබ ප්‍රේක්ෂකයන් සියලු දෙනාම ආදරය කරා වගේ මේ තරඟ දෙකේදීම අපට ඔබගේ ආශිර්වාදය සහ සහයෝගය අවශ්‍යයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ජාතික කණ්ඩායමේ වීරයන් පුළුවන් තරම් තමන්ගේ ශක්තිය යොදවනවා කියලා මට කිසිම සැකයක් නැහැ.